මේ යන්නේ අපි තුන්දෙනාගේම හැබෑවුණු ලස්සන හීනයක් වෙනුවෙන් අනුරාධපුරයේ ජයසිරි මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න. ඉතින් හස්බන්ඩ් නිවාඩු ආපු මේ සතියේ අපි හිතුවා අනිවාර්යයෙන්ම අනුරාධපුරේ ගිහින් යන්න ඕනේ කියලා. ඉතින් අපි බාර වෙච්ච බාරයක් තිබුණා. ඒකත් ඔප්පු දීලා මේ විදිහට පුතත් එක්කන් අනුරාධපුරේ වඳින්න ගියපු පුංචි මිනි ව්ලොග් එකක් තමයි ඔයාලට දැන් මම මේ අරගෙන එන්නේ. ජීවිතේදී අපි මේ වගේ දේවල් කරන්න පුරුදු වෙන්න ඕනේ. අපි අදහන ආගම වෙනුවෙන්, අපි විශ්වාස කරන අපේ ආගම වෙනුවෙන් අපි මේ විදිහට පුද පූජා කරන්න ඕනේ. ඉතින් මේ විදිහට අපේ හිතේ තිබුණු එක හීනයක් තියෙනවා. ඒක හැබෑ වුණා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි මේ විදිහට පළතුරු වට්ටියක්, ඒ වගේම මල් පහන් පූජා කරලා ජයසිරි මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාද අරගෙන එන්න අපේ පුංචි පැටියත් එක්ක මේ විදිහට ගියේ. ඉතින් පළතුරු පූජාව කරලා ඉවරුණාට පස්සේ මේ විදිහට අපිට ආපහු ඉතුරු පළතුරු ටික දුන්නා. ඉතින් අපි එතන හිටපු හැමෝටම මේ පළතුරු අරගන්න දුන්නා. ඒ වගේම තමයි අපි පැන්න අරගෙන ගියා. මම පැන් බෝතලයක් හදාගෙන ගෙදරින් අරගෙන ගියා. ඒක ජයසිරි මහා බෝධීන් වහන්සේට වැන්වක් කරලා. ඉතින් මේ විදිහට පුංචි ගොඩාක් දේවල් අපි කළා. මං හිතනවා අද දවස ගොඩාක් හොඳට පටන් ගත්තා වගේම ඉවර කරන්න අපිට පුළුවන් වුණා කියලා ජයසිරි මහා බෝධී වහන්සේගේ ආශිර්වාදයත් එක්කම. ඇත්තටම මම විශ්වාස කරන එක දෙයක් තමයි අනුරාධපුරයේ ජයසිරි මහා බෝධීන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් මම අදහන ආගමත් එක්ක බුදුදහමත් එක්ක මම ගොඩාක් විශ්වාස කරනවා, අදහනවා. ගොඩක් දේවල් මම ඒ වෙනුවෙන් ඉරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ දේවල් පරක්කු වෙලා අපිට ගැළපෙන හරිම වෙලාවට ලබා දෙනවා. ඉතින් මම ගොඩාක් වෙලාවට අනුරාධපුරේ යනවා. පහුගිය කාලේ නම් අපිට යන්න අවස්ථාව හම්බුන්නේ නැහැ. නමුත් අපි හිතාගත්තා නිතරම වගේ ගිහිල්ලා ජයසිරි මහා බෝධි හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්න ඕනේ කියලා. ඉතින් අපි ගියේ චුට්ටක් විතර දවල් වෙලා. මේ වෙලාව ගොඩාක් අවරස්නේ. මේ පොළව හිටන් රත් වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා රුවන්වැලි මහා සෑයට අනිත් වෙහෙර වන්දනා කරන්න අපි ගියේ නැහැ. බෝධීන් වහන්සේ විතරක් වන්දනාමාන කරලා පළතුරු වට්ටිය පූජා කරලා මේ විදිහට පහන් හඳුන් කූරු විතරක් පත්තු කරලා ඒවා දල්වලා අපි චූට්ටක් විතර නිදහස් තැනක් හොයාගෙන ගියා. ඇත්තටම කියන්න ඕන මම වගේම හස්බන්ඩ් ඒ වගේම චූටි පුතා අපි තුන්දෙනාම මේ දේවල් වලට ගොඩාක් ලැබී. ඉතින් මම ගොඩාක් සතුටු වෙනවා හස්බන්ඩ්ුත් ඒ දේවල් වලට මේ විදිහට ලැබී එක ගැන. මොකද එහෙම අහම්බයක්නේ ඒ දේවල් කරන්න, ඒ දේවල් වලට යන්න හිත දෙන්නේ බොහොම අඩු පිරිසකට. ඉතින් ඒ නිසා ඔයාලත් මේ දේවල් කරන්න ඔයාලගේ ජීවිතේ අඩු වෙන්නම් අනිවාර්යයෙන්ම ඔයාගේ අදහන ආගම ඔයාට පුළුවන් විදිහට අදහන්නේ වෙනුවෙන් පුද පූජා කරන්න. මං හිතන එක ජීවිතේට හොඳ ආශිර්වාදයක් කියලා. ඇත්තටම මගේ ජීවිතේ මම වෙනස් කරගත්ත තැන් කිහිපයක් තියෙනවා. ඉස්සරහට මම vlogs එක ඔයාලත් එක්ක share කරගන්නම්. ඇත්තටම මම බුදුදහම කියන පැත්තට ටිකක් වැඩිපුර දැන් නැඹුරු වෙලා තියෙනවා. මම උදේ කාලයේදී අනිවාර්යෙන් බුද්ධ පූජාව පූජා කරන්න පුරුදු වෙලා ඉන්නවා. දැන් මාසෙකට කිට්ටු වෙන මම මේ වැඩේ එක දවසක්වත් මග නොහැර කරනවා. ඉතින් ඒකේ ප්‍රතිඵල මට තියෙනවා. මම මේ දේවල් අනිවාර්යෙන්ම ඔයාලට වීඩියෝ එකකින් ෂෙයා කරගන්නම්. ඇත්තටම ඔයාලා මොන ප්‍රශ්න තිබුණත් මොන අඩුපාඩුකම් තිබුණත් මේ දේවල් වලට නැඹුරු වෙන්න. එතකොට අපිට නැති වුණු දේවල් මම හිතනවා ඊට වඩා හොඳට ඉස්සරහට අපිට හම්බ වෙන්න ඉඩ සලස්වනවා කියලා. ඉතින් ඔබ ගොඩාක් රස්නේ මේ විදිහ තැනතලාවක මේ අනුරාධපුර පූජා භූමියේම හරි නිදහස් තැනක අපි තුන්දෙනා වාඩි වුණා. නිදහසේ හිටියා. ඇත්තටම පැයක් විතර අපි මෙතෙන්ට වෙලා හිටියා. ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ තමයි අපි ආපහු එන්න පිටත් උනේ. මම මේ වීඩියෝ එකට ඇතුළත් කරලා තියෙන්නේ අවශ්‍යම කරන දේවල් විතරයි. අපි යනකොට කව බීපු, එනකොට කව බීපු. එතකොට අපි තව කොහෙද ගියේ කිසිම දෙයක් මේකට මම එකතු කරලා නැහැ. ජයසිරි මහා බෝධි හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් අපි තුන්දෙනාගේ වගේම මගේ vlogs බලන ඔයාලගෙත් අනිත් සියලුම දෙනාගෙත් ප්‍රශ්න, ඕදුරු, කරදර නැති වෙලා සතුට, සැනසීම හිතට ලැබෙන
දේවල්ම වෙන්න කියලා මම ඔයාලටත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා බලන්න ඉක්මනින්ම එනකම් ඔයාලත් සතුටින් පරිස්සමින් ලස්සනට ඉන්න.